හෙලෝ ඉතින් සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලුවේ thumbnail එකේ දැක්කා වගේ තියෙන WhatsApp එකෙන් ස්ටේටස් දානකොට දීපු අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් ඒ අප්ඩේට් එක ගැන කට්ටිය දැකලා දැන් හොයනවා ඇති. ඉතින් අපි බලමු මේක කරන්න කොහොමද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි මෙන්න මේ වගේ ඉතින් emoji එක ටච් කරාම emoji වැස්සක් කියන ස්ටේටස් අප්ඩේට් එක තමයි මේ දැන් අද කතා කරන්නේ. ඉතින් ඔයාලා ඒකට ඔයාලගේ WhatsApp එක ඕපන් කරගන්න. ඊට කලින් WhatsApp එක අප්ඩේට් කරලා එන්න. නැත්නම් මේක හරියන එකක් නැහැ. ඉතින් මෙන්න මෙතන යට තියෙන මෙන්න මේ අප්ඩේට්ස් කියන තැනට යන්න ස්ටේටස් දාන තැනට. ඉතින් මම දැන් එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙතන මේ කැමරා එක ගන්න එක තියෙන්නේ. අපි ස්ටේටස් දාන්නේ අලුතෙන්. අන්න එතෙන්ට යන්න ඕන. මම එතෙන්ටත් යනවා. එතෙන්ට ගියාට පස්සේ මෙතනින් කැමති ඉමේජ් එකක් තෝරගන්නවා. මට දැන් ස්ටේටස් දාන්න ඕන ඉමෝජි එකත් එක දාන්න ඕන. ෆොටෝ එක තෝරගෙන ඊට පස්සේ මෙතන උඩම තියෙනවා නේද ස්ටික් අයිකන් එක. මේ ස්ටික් අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. එහෙම ටච් කරගත්තට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකත් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ උඩ තියෙනවා නේද සුදු පාට කොටු වල add viewers කියලා එහෙම වගේ දීලා තියෙනවානේ. එතන යටම තියෙනවා නේද ඉමෝජි ලකුණුත් එක්ක රියැක්ෂන් කියලා. අන්නේ රියැක්ෂන් කියන තැන තමයි අද මේක කරන්නේ. එන්න එක ටච් කරගන්න. ඉතින් එන්න එක ටච් කරාට පස්සේ මෙන්න වගේ ඉමෝජි එකක් එක්ක ඔයාලට පෙන්නලා තියෙන පොඩි ඩිස්ප්ලේ මැසේජ් එකක්. ඉතින් මෙන්න මේ වගේ තමයි මේක කරන්නේ. මේකට ඔයාලට කැමති ඉමෝජි එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතන මේ එයා කොනේම තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් ඕන ඉමෝජි එකක් තෝරගන්න පුළුවන්. මම දැන් මේක මෙන්න වගේ තෝරගෙන done දෙන්න ඕන මෙතනින්. done දෙන්න ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති කැප්ෂන් එකක් ටයිප් කරලා මේක අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මම touch it කියලා දානවා. දාන මේක send කරගන්නවා. සාමාන්‍ය ස්ටේටස් එක දාන විදිහ තමයි ටික තියෙන්නේ. ඉතින් එහෙම send කරගත්තට පස්සේ දැන් මේක send වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මම දැන් ඉතින් මගේ අනිත් WhatsApp එක ඕපන් කරනවා. ඔයාලට පෙන්න මේ වගේ ස්ටේටස් වලට ගිහලා පෙන්නන්න. මෙන්න දැක්කනේ මේක උඩ ටච් කරනකොට මෙන්න මේ වගේ මෙන්න මේ ඉමෝජි වැස්සක් එනවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ try කරලා බලන්න පුළුවන්. ඉතින් මාව subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක like කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් සුබ දවසක්.